අද අපි කතා කරනවා 2.1.5. ඒ කියන්නේ දෙවෙනි පාඩමේ පළවෙනි කොටසේ පස්වෙනි කොටස. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් 2 of 1 of 5 කියන කොටසෙන් කතා කරනවා බහුවචන දෙකක් ඇති සමස්ත શબ્ද. තාම අපි කතා කරන්නේ දෙවෙනි පාඩම. ඒ කියන්නේ word class කියන කොටස. word class කියන කොටස තමයි දෙවෙනි කොටස. ඒ කොටසේ ඔබ දන්නවා කොටස් 8ක් තියෙනවා. ඒ 8ේ පළවෙනි එක ඒ කියන්නේ noun කියන කොටස තමයි කතා කරන්නේ. ඒ noun කියන කොටස තමයි මේ කොටස් වලට බෙදලා කතා කරන්නේ. අද කතා කරන්නේ noun කොටසේ පස්වෙනි කොටස. එතකොට ඒක මම හඳුන්වලා තියෙනවා පහසුවට ඔබේ පහසුවට 2 of 1 of 5 කියලා. ඒ විදිහට හඳුන්වලා තියෙනවා. ඉතින් පාඩම තාම ඉවර නැහැ නාමපද පාඩම. හොඳයි. අද කතා කරමු එහෙනම් බහුවචන දෙකක් සහිත සමස්ත શબ્ද. මේ මොකද්ද කියන්නේ? මෙතනදී කියන්නේ ඔබට පෙන්වන්න තියෙන නාමපද දෙකක් එකතු වෙලා එක අදහසක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙනවා බලන්න සිංගියුලර් ෆෝම් එක night templar. ඒ කියන්නේ නයිට්වරයාගේ පන්සල කියන වචනය යෙදලා තියෙනවා. එක අදහසක්. එතකොට ඒකේ ඉංග්‍රීසි වචන දෙකක් තියෙනවානේ. ඒ ඉංග්‍රීසි වචන දෙක එක ප්ලූරල්දී ඒ වචන දෙකම s අකුරු යෙදලා බහුවචන බවට පත් වෙලා තියෙනවා. අන්න ඒකයි මෙතන කියන කතාව. එතකොට ඒක Knights Templars වෙනවා. ඊළඟ වචන තමයි Lord Justice. ඊට පස්සේ ඒකත් බහුවචන වෙද්දී නැත්නම් ප්ලූරල් වෙද්දී Lords Justices බවට පත් වෙනවා. ඊළඟ man servant, men servants, woman servant, women servants. ඉතින් ඔබට දැන් මේක දකිද්දී තේරෙනවා ඇති මේක ලොකුවට මතක තබා ගැනීමේ අවශ්‍යතාවයක් ඔබ නැහැ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා කියලා ඔබගේ අවබෝධයට ලබා ගන්න ඒක තමයි මෙතන වැදගත් වෙන කාරණය. අපි බලමු ඊළඟ කොටස කොහොමද කියලා. එම කොටසෙම තව අවස්ථාවක් තියෙනවා. මම මේක මීට පෙරත් කතා කරලා තියෙනවා. මේ මිස් කියන වචනේ නාමපදවල මුලින්ම ආරම්භ කිරීමේදී කතා කරා මතක ඇති. අපි ඉංග්‍රීසියෙන් මිස් කියලා කියනවා අවිවාහක කාන්තාවට. ඒ කියන්නේ විවාහ වෙලා නොමැති ස්ත්‍රියට නැත්නම් කාන්තාවට අපි කියනවා ඉංග්‍රීසි භාෂාවේදී මිස් කියලා. එතකොට දැන් එයාට නමක් තියෙනවනේ මොනවා හරි. ඒ නමට ඉස්සරහන් තමයි අපි නිතරම මිස් කියන වචනේ යොදන්නේ. දැන් ඒක මේකේ සඳහන් වෙනවා බලන්න. දැරියක් හෝ අවිවාහක ස්ත්‍රියක් ඇඳවීමේදී සංඥා නාමයට මුලින් මිස් යන්න යෙදේ. මිස් ස්මිත් කී විට ස්මිත් කුමරිය අවිවාහක මහත්මිය යන අදහස ලැබේ. එතකොට මේ ස්මිත් කියන්නේ ඉංග්‍රීසි නමක්. එතකොට අපි මිස් ස්මිත් කියලා කියනවා. දැන් අපි සිංහල භාෂාවේ තියෙනවා නම් අපි කියන අපි ගයනි කියන ගෑනු ළමයා ගමුකෝ. අවිවාහක කාන්තාව ස්ත්‍රියක් ගමුකෝ. ගයනි. එතකොට අපි කොහොමද කියන්නේ මිස් ගයනි. අන්නේ ආදි වශයෙන්. මෙහිදී ස්මිත් මහතාට දියණියෝ කීයක් දෙනෙක් වේ නම්. ඒ කියන්නේ දැන් අපි කියමු ස්මිත් කියන්න මහත්මයා කියන්නේ මේ ගෑනු ළමයාගේ තාත්තා. එයාට දුවලා කීප දෙනෙක් ඉන්නවා. දියණියෝ කීප දෙනෙක් ඉන්නවා. අන්න එතකොට ඒක බහුවචන ස්වරූපයෙන් කොහොමද යොදන්නේ කියන එක තමයි මෙතන කතා වෙන්නේ. බලමු කොහොමද කියන්නේ කියලා. මෙහිදී ස්මිත් මහතාට දියණියෝ කීප දෙනෙක් වේ නම් එම අය ඇඟවීමෙහිලා මිස් ස්මිත්ස් හෝ මිසස් ස්මිත් ලෙස යොදනු ලැබේ. මිසස් ස්මිත් ලෙස යෙදීම වඩා ගරු වශයෙන් යෙදේ. ඒ කියන්නේ දැන් මෙතන ගරු වශයෙන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි භාෂාව කතා කරනකොට එක ෆලයිට් වෙන්න ඕනේ. ඒ කියන්නේ විනීත භාවයක් තියෙන්න ඕනේ. අනේ විනීත භාවය තමයි මෙතනදී මේ දැක්වෙන්නේ. දැන් ඔබට මේක දකින්න හම්බ වෙනවා විශේෂයෙන්ම බටහිර රටවල් වල එංගලන්තේ වගේ රටවල් වල අය කතා කරන ක්‍රමවේදයයි වෙනත් රටවල් වල ඉංග්‍රීසි භාෂාව භාවිත කරන අය ඉන්නවනේ. ඒ කියන්නේ එයාලගේ මව් භාෂාව නෙමෙයි නේටිව් ලැන්ග්වේජ් එකක් නෙමෙයි. ඒගොල්ලෝ ඉගෙනගෙන දැන් අපේ ලංකාවේ අය වගේ තමයි. අන්න ඒගොල්ලෝ කතා කරන විදිහේ ලොකු වෙනසක් තියෙනවා. ඒක අපි අත්දැකීමෙන් විඳලා තමයි මේ කතාව ඔබට කියන්නේ. නිකන් අහලා කියන කතාවක් නෙමෙයි. මේ මොහොත වෙද්දිත් මේ දැන් මේ වීඩියෝ එක කරන මොහොත වෙද්දිත් මට ඒ වගේ විදේශික අය කීප දෙනෙක්ම හම්බ වුණා. ඉතින් ඒගොල්ලොත් එක්කත් මම කතා කරද්දී මේ අදහස ඔළුවේ මගේ තිබුණා. ඉතින් තිබුණා කියන්නේ හරි වෙනසක් තියෙනවා මේක. ඉතින් ඒක නිසා හොඳට මතක තබා ගන්න ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේදී විශේෂයෙන්ම
ෆලයිට් වීම. එහෙම නැත්නම් අපි කියනවා විනීත වීම කියන එක ඉතා වැදගත්. ඉංග්‍රීසි පුළුවන් වුණා කියලා නිකන් කතා කරගෙන යන එක එච්චර සාර්ථක දෙයක් නෙමෙයි. ඒක සමහර අවස්ථාවලදී අපිට අර කෙටියෙන් කතා කරන අපි හදිසියට සමහර තැන්වල අපිත් ඒ දේ කරනවා ඇත්තටම. නමුත් ඊට වඩා බොහොම නම්‍යශීලීව සහ බොහොම ලස්සනට කතා කරන එක තමයි ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම ඉස්මතු වෙලා දැක්වෙන්නේ කියන එකයි ඔබට මම කියන්න ඕනේ කාරණේ. හොඳයි. අපි ඊළඟ අවස්ථාවට යමු. සමහර ශබ්ද ඒක වචන සහ බහුවචන යන දෙකෙහිම එකම ස්වරූපයෙන් යෙදේ. ඔබ දන්නවා දැන් මේ වෙනකොට ඒක වචන ස්වරූපය කියන්නේ මොකද්ද? බහුවචන ස්වරූපය කියන්නේ මොකද්ද? නැත්නම් සිංගියුලර් ෆෝම් එක කියන්නේ මොකද්ද? ප්ලූරල් ෆෝම් එක කියන්නේ මොකද්ද? ඒවා යෙදෙන ආකාර මොනවද කියලා අපි කීපයක් ඉගෙන ගත්තා මතක ඇති ඔබට. ඉතින් එතනදී අපි මීට පෙර කතා කළා සමහර නාමපද ඉංග්‍රීසි භාෂාවේ නැත්නම් nouns තියෙනවා. දකින්න අපිට හම්බ වෙනවා මේ ඒක වචන ස්වරූපයෙන්ම තමයි බහුවචන ස්වරූපෙත් තියෙන්නේ. ඒ කතාවම තමයි අත්‍තරම් මෙතනත් මේ කියන්නේ. වෙන 아무තු දෙයක් නෙමෙයි. හොඳයි. ඒ වගේ වචන කීපයක් බලමු. සමහරට ඔබට හුරු පුරුදු නැති වචන අත්‍තරම් මෙතන ඇති. එතකොට ඔබ තේරුම් ගත යුතු කාරණේ දැන් ඔබට හුරු පුරුදු වචන විතරක්ම දැම්මනම් ඔබ එතන විතරක් නතර වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ එතනින් ඔබට ඔබ යාමක් නැහැ. ඒ නිසා තමයි මෙන්න මේ වෙනත් වචන ටිකකුත් දාලා තියෙන්නේ. හොඳට බලන්න කොහොමද තියෙන්නේ කියලා. cotton, deer, fish. එතකොට මේ fish කියන එක සමහර අවස්ථාවල fishes ලෙසද යෙදෙන අවස්ථා තියෙනවා. ඒ වගේම heathen, salmon, sheep, swine, bird, breast, dozen. ඒ වගේම 300 rupees, 200 rupees. කියන්නේ රුපියල් 3000ක්, රුපියල් 200ක් වැඩි වචනත් යෙදෙනවා. හොඳයි බලමු තව අවස්ථාවක් අපි ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමේදී සංඛ්‍යා භාවිතයත් අපිට सिद्ध කරන්න සිදු වෙන අවස්ථා තියෙනවා. සංඛ්‍යා භාවිතය. ඒකට සංඛ්‍යා භාවිතය උපයෝගී කරගෙන යම් දේවල් හඳුන්වා දෙන්නට අපිට සිද්ධ වෙන අවස්ථාවල් දකින්න හම්බ වෙනවා. ඉතින් බලමු එතකොට අපි ඒ වයිනි දේවල් කොහොමද කතා කරන්න කියලා. සංඛ්‍යා ශබ්ද හා සමාන වූ නාමපද ඒක වචනයෙන් සිටි. මොනහරි සංඛ්‍යා ප්‍රකාශ කරනකොට ඒක ඒක වචන ස්වරූපයෙන් තමයි තියෙන්නේ කියන එකයි මෙතනින් අදහස් වෙන්නේ. බලමු 5 rupee note. ඒ කියන්නේ රුපියල් 5 නෝට්ටුවක්. රුපියල් 5 නෝට්ටුවක්. 5 rupee note. අපි මෙතනදී මම පොඩි කතාවක් ඔබට කියන්නම්. මෙන්න මේ එහෙම යෙදෙන විදිය සම්බන්ධව අපි දැන් දකින දේ තමයි බොහෝ අයගේ කෙටි අදහසක් තියෙන්නේ. දීර්ඝ අවබෝධයක් හුඟක් අයට නැහැ. ඉතින් ඉදිරියේදී ආටිකල් කියන පාඩම තුල නැත්නම් ඩිටර්මිනන්ට් කියන කොටසේ ආටිකල් කියන පාඩම තුල අපි මේ සම්බන්ධව පැහැදිලිව කතා කරනවා. සහ ද යෙදීම සම්බන්ධව කතා කරනවා. දැන් ඔබට පේනවා ඇති මෙතන තියෙනවා, අනිත් පල්ලෙහෙන් තියෙනවා ද තියෙනවා. ඒකට අපි යෙදීම සහ ද යෙදීම සම්බන්ධව පැහැදිලිව කතා කරනවා. අපි ආටිකල් පාඩමේදී ඒක කතා කරමු. ඊළඟට a 10-year-old boy. 10-year-old boy. දස හැවිරිදි පිරිමි ළමයා. The 3-month-old puppy. The 3-month-old puppy. සමහර අයට අවබෝධයක් නැති අයට, ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව අවබෝධය නිසි විදිහට ලැබුණේ නැති අයට මෙන්න මේ යෙදීම සහ ද යෙදීම අතරේ ප්‍රශ්න ඇති. අපි ඒක මම නැවතත් කියන්නම් ආටිකල් පාඩමේදී පැහැදිලිව කතා කරමු. එතකොට ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට මතක තබා ගන්න මෙතනදී මේ සහ ද යෙදීම සම්බන්ධව නාමපද සම්බන්ධ වෙනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා නාමපද ගැන හොඳින් ඉගෙනීම එතනදී යෙදීම සහ ද යෙදීමට අපිට මම හිතන්නේ පහසු වෙයි කියලා කියන්න පුළුවන්. 3-foot rule, an 8-day clock. එතකොට මෙන්න මෙතනදී මේ සම්බන්ධව කතා කිරීමේදී නැවත an කියන වචනේ සම්බන්ධව අපි ඒක ගැනත් එතනදී කතා කරමු. මම මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද මම නාමපද පාඩම තමයි මෙතන සාකච්ඡා කරන්නේ. ඒක නිසා මෙතන මේ සහ n බවට පත් වීම සම්බන්ධව කතා කරොත් ඔබට බොහෝ දුරට පැටලෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා මම මේ ගැන කතා නොකර නාමපද සම්බන්ධ විතරක් මෙතනින් කතා කරනවා. මම මේ දල වශයෙන් ඔබට මේක යෙදීම සම්බන්ධව මතක තබා ගන්නටයි පැහැදිලි කළේ. අපි එතනදී මේක පැහැදිලිව කතා කරමු. හොඳයි. ඊට පස්සේ බලන්න 3 pound
pound weight 3 pound weight මෙම තැන්වල 5 rupee note ආදී වශයෙන් S අකුර යොදා භාවිතා කිරීම වැරදි බව මතක තබා ගන්න. ඒකට හේතුව තමයි මේක බහුවචන වෙන්නේ නැහැ. මේක එකවචන ස්වරූපයෙන් තමයි සංඛ්‍යා ශබ්ද කරන්නේ. අන්න ඒකයි ඒකට එහෙම කියන්නට හේතුව. හොඳයි. එතකොට අද කතා කළ කොටස් තමයි ඒ. එතකොට මේ පාඩම් අපි කොටස් වශයෙන් තමයි ඉදිරිපත් කරන්නේ. හේතුව මොකද එක දිගටම මේ පාඩම් ඉදිරිපත් කරොත් ඔබට මතක තබා ගැනීම සහ මේවා නරඹලා අවබෝධ කර ගැනීම ටිකක් අපහසු වෙනවා. මොකද විශේෂයෙන්ම සාමාන්‍ය ෆිසිකල් ක්ලාස් එකක වගේ නෙමෙයි ඉලෙක්ට්‍රොනික උපකරණ හරහා මේක සිද්ධ කරද්දී ටිකක් අපහසුතාව තියෙනවා. ඔබට අවබෝධ කර ගැනීමේ අපහසුතාවයත් ඒ වගේම කාල වේලාව සම්බන්ධව ගැටලු තිබෙන නිසා පාඩම් මේ විදිහට ඉදිරිපත් කරන්නේ. එතකොට හොඳින් මතක තබා ගන්න මේ පාඩම් පෙළ දිගටම අපි ඉදිරිපත් කරනවා. හැබැයි හරිම පිළිවෙලට. ඒ කියන්නේ වෙන කිසිම දෙයක් සම්බන්ධ කරගන්නේ නැහැ. මේ අදාළ කොටස් ටික කතා කරලා ඉවර වෙලා තමයි අපි අනිකුත් කොටස් වලට යන්නේ. ඊට පස්සේ මේ සියලුම දේවල් එකතු කරගෙන අපි නැවත අපිට අවශ්‍ය ප්‍රධාන කොටස් ටික කියන්නේ ලිවීම, කතා කිරීම සහ වෙනත් කටයුතු රචනා ලිවීම, ලිපි ලිවීම ආදී සියලු කටයුතු අපි වෙනම යනවා. හැබැයි ඊට පෙර ඔබට මේ මූලික අවබෝධය ලබා දීලා තමයි ඒ අවස්ථාවන් වලට යන්නේ. එහෙම නැත්නම් ඔබට අර පැටලෙනවා. පැටලෙන ප්‍රමාණය වැඩි නිසා තමයි මේ විදිහට අපි කොටස් වශයෙන් මේවා ඉදිරිපත් කරනු ලබන්නේ. තාම හොඳයි ඔබ මේ සටහන් පිළිවෙලකට යන හින්දා ඔබට හැකියාවක් තියෙනවා නම් මම ඊට පෙරත් සඳහන් කරලා තියෙනවා. හැකියාවක් තියෙනවා නම් විශේෂයෙන්ම ඉගෙන ගන්න ළමයි 6 වසරෙන් ඉහළ සියලුම ඉගෙන ගන්න පාසල් ශිෂ්‍යයන්ට මේක උපකාරක අධ්‍යයන ක්‍රමයක් විදිහට ඔබගේ ඔබ CR පොතක් අරගෙන මේ පාඩම් සටහන් කරගන්න පුළුවන් නම් වඩාම හොඳයි. එතකොට ඔබට මේ ඉලෙක්ට්‍රොනික උපකරණ නැත්නම් කම්පියුටර් හෝ දුරකථන නිතරම භාවිතා කරනවට වඩා නැවත අධ්‍යයනයක් කරන්න පුළුවන් ඔබගේ ලියන පොත නැත්නම් එක්සර්සයිස් CR පොතේ ලියන එක නැවත පරිශීලනය කරමින්. හොඳයි අපි එහෙනම් ඊළඟ දවසේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.